හිටපු ජනාධිපති චන්ද්‍රකා කුමාරතුංග මහත්මිය ඔබ දන්නවා රුපියල් මිලියන 250ක් නැත්නම් රුපියල් කෝටි 25ක් ආපදා වූ ජනතාවට සහන සපයන්න කියන කාරණාව පදනම් කරගනිමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය හමු වෙලා චෙක් පතකින් රුපියල් මිලියන 250ක් පරිත්‍යාග කළා. කෙසේ වෙතත් මේ මුදල චන්ද්‍රකා කුමාරතුංග මහත්මියට ලැබුණේ කොහොමද කියන කාරණාවත් ජනතාවට යම් ප්‍රශ්නයක් වෙලා ඇති. පෞගේ කාලේ පුරාවටම හිටපු ජනාධිපති වරිය වන චන්ද්‍රකා කුමාරතුංග මහත්මියත් ජීවත් වුණේ කුලී නිවසක. එවැනි පසුබිමත් තුළ මෙවැනි මුදලක් චන්ද්‍රකාට ලැබුණේ කොහොමද නැත්නම් වලව්වෙන් ලැබුණද කියන කාරණාවත් ප්‍රශ්නයක් වෙලා ඇති. මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී ලැබුණු තොරතුරු තමයි 1959 දී බණ්ඩාරනායක මහත්තයා ඝාතනය වීමත් සමග චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය චීනයට උදව් කරලා තිනවා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි බණ්ඩාරනායක අනුස්මරණ සම්බන්ධ ශාලාව ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස තමයි චීන රජය ලබා දෙන්නේ. ඉන් පසුව බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව තිරමා වූ රජයේ කාලෙම බණ්ඩාරනායක අනුස්මරණ පදනමට පවරා ගන්නවා. ඒකට ලැබුණු මුදල් තමයි නැත්නම් ඒකට ලැබුණු ආදායම තමයි මේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ රජයට පවරා දෙන්නේ රුපියල් මිලියන 250ක්. ඇත්තටම මේක ඉතාමත් හොඳ කාරණාවක්. මේ ආදර්ශය අනිත් දේශපාලන නායකින්ටත් ලැබුණා නම් හොඳයි කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ.